අතිශයින්ම කාන්තාවන්ට පමණක් නොවේ. ඒ තුලාන්ත ගවේෂණය 11. මුහුදු වෙරළේ හරිම අවලස්සන කෙල්ලක් වාඩවී නැද්දි මුහුදු රැල්ලක් එක්තුම ගසාගෙන ආවා බෝලයක්. ඇය බෝලේ අහුලාගෙන ඒකේ මූඩිය ගැලවුවාම දුමක් සමග භූතයෙක් එළියට ආවා. මම අවුරුදු 5000ක් මේ බෝතලේ හිරවී සිටියා. දැන් ඔබ මාව නිදහස් කළා. ඒකට ප්‍රතිඋපකාරයක් වශයෙන් මම ඔබට වරයක් දෙනවා. ඔබ කැමති දෙයක් ඉල්ලන්න. භූතයා පැවසුවා. කැත කෙල්ල ඉවවහා ගිය සතුටකින් උඩ පනිමින් කියනවා මට අහවල් මිලියගේ වගේ කකුල් ඕන. අරයාගේ වගේ හැමේ පාට. අහවලගේ වගේ මුහුණ. අර විදියේ සිරුර. ආදී ලෙස දීර්ඝ විස්තරයක් භූතයාට පැවසුවා. භූතයා අන්දමන්ද වී බැගෑපත්ව අනේ බේබි කරුණාකරලා මාව ආපහු බෝතලේ ඇටලට දානවද කියා ඉල්ලා සිටියා. ඔබ මේ දැන් ජීවත් වන්නේ කොහෙද? ගෙදර, කාර්යාලය, වාහනය. හෝ ඔබ කොහේ හිටියත් එය වැරදි පිළිතුරක්. ඔබ ඇත්තටම ජීවත් වන්නේ ඔබේ සිරුර තුලයි. එකඟද මේ කතාවට? ඔබේ ආරාමය, පන්සල, කෝවිල, නටිනම් පල්ලිය ඔබේ සිරුරයි. එයයි පූජනීයම ස්ථානය. එයයි ඔබේ මූලස්ථානය. දෙවියන් වැඩ සිටින තැන. ඔබේ ශරීරය තුල ඔබ නොදන්නා, ඔබට තේරුම් ගත නොහැකි, නමුත් ඔබට දැනෙන යම් දිව්‍යමය යමක් සැගවී තිබෙනවා. ඒ ඔබට දැන් දැනෙනවාද? ඔබට ඒ තේරෙන්නේ නැහැ. හේතුව ඔබට උගන්වා තිබෙන්නේ සියල්ල පිටත තිබෙන බවයි. ඔබ එය ලබාගත යුතු වෙනවා. ඔබට උගන්වා තිබෙන්නේ ශරීරයෙන් පිටත බලන්න ලෙසයි. එනම් සල්ලි හම්බ කරන්න, හොඳ රස්සාවක් කරන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න, ඉගෙන ගන්න, උපාධියක් ගන්න, අහවල් එක කරන්න, ආදී නොයෙකුත් බාහිර ක්‍රියාකාරම් සාර්ථක කර ගැනීමට ඕනතරම් මඟ පෙන්වීම් තිබෙනවා. නමුත් ඔබේ ශරීරය තුලට, අභ්‍යන්තරය තුලට යාම ගැන බොහෝ දෙනෙක් අහලවත් නැතිව ඇති. ශරීරය පිළිබඳ විද්‍යාව. ඔබට උගන්වා ඇත්තේ ශරීරය බාධකක්. ඕකට ඕනවට වඩා එළෙන්න එපා. එය දුකක්, පාපයක්. ශරීරය තමයි ඔබේ බාධකය. මේ ආකාරයේ මඟ පෙන්වීම් බොහොමයක් අප වැරදියට අල්ලා ගැනීම නිසා සියල්ල පටලවාගෙනයි අප සිටින්නේ. ඇත්තෙන්ම මීට හේතුව ආගම පමණක් දන්නා අයගේ නූගත්කම ප්‍රදර්ශනය කිරීමක්. අපි එහි ගොදුරු වෙනවා අවාසනාවකට. එහි දර්ශනය මගහැරිලා. එයයි හේතුව. ඕනෑව ආගමක ප්‍රධාන කොටස් දෙකක් දකින්නට ලැබෙනවා. එහි ආගමික ස්වභාවය හෙවත් ඇදහිම සහ දර්ශනය හෙවත් ප්‍රායෝගික මඟ නැතිනම් විද්‍යාව. බහුතරයක් මේ ඇදහිම විට වේගයෙන් ඇදී යනවා. හේතුවේ පහසු දෙයක්. විවිධ දේ පූජා කරන්න, ගාථා කියන්න, කන්න ලව් කරන්න, රෙදි කෑලි යොතන්න, සද්දබද්ද දාන්න, මෙහෙම කරන්න, අරහෙම කරන්න, ආදී මඟ පෙන්වීම් සියල්ල ආගමේ බාහිර ස්වරූපයයි. එය වැරදි නැහැ. හරියට පෙරහැරකට උපමා කළොත් ඉහත කී දේ උපමාවන්නේ කසකරුවන්ට, බෙරකාරයන්ට, නට්ටුක්කාරයන්ට, ගිනි බෝල කරකවන්නන්ට. එහෙනම් දර්ශනය කියන්නේ පෙරහැරේ, එහෙම නැතිනම් ආගමේ ඉහළම සාරය කරඩුව. බුදුදහම ගත්තොත් එහි දර්ශනය යනු ඔබ දැන් විඳින වේදනා, දුක් පීඩා, හෝ ඔබේ අවුල්සහගත ස්වභාවය ඇතිවන ආකාරය, එහි යථා ස්වභාවය, ඇතිවන ආකාරය, ඒ පිළිබඳව හඳුනා ගැනීම, එයින් මිදෙන ආකාරය පිළිබඳව මඟ පෙන්වන කොටසයි. මේ සෑම ආගමකටම පොදුයි. එයින් මිදුනාම ඇතිවන తත්වය නැතිනම් කරඩුව එයයි. දර්ශනය තුල ගමන් කිරීමට ඔබ විශාල වෑයාමක්, කැපකිරීමක් දරන්නට සිදු වෙනවා. ඒ වෙනුවෙන් ඔබට කාලය නැහැ. එක්ක ඔබට තේරෙන්නේ නැහැ. නැතිනම් වැලක් නැහැ. ඕවට වෙලාවක් නැහැ. ආගමික සහ සංස්කෘතික කොටස පහසු දෙයක්. ඒ ඔබව අගය කරනවා, වටිනාකමක් ලබා දෙනවා, සහ ඔබට తాවකාලික සහනයක් ලැබෙනවා. නමුත් දර්ශනය ඔබව විවේචනය කරනවා, හෙලා දකින්නවා, ඔබව කෑලි කෑලි වලට කඩා දමනවා. ඒ අපහසුයක්. මේ වන විට බොහෝ දෙනෙක් වර්තමානයේ ජීවත් වීමේ වටිනාකම පිළිබඳව හදාරන්නමින් සිටිනවා. ඒ ඔවුන්ව පරිවර්තනය කරනවා. ඊටමත් කෙටි කාලයක තුල. ඉතින් බොහෝ දෙනෙක් මගින් අහනවා වර්තමානයට පිවිසීමේ හොඳම ක්‍රමය කුමක්ද කියලා. ඇත්තෙන්ම පහසුම දේ ඔබ ශරීරය තුල මුල් බැසීගෙන සිටීම. ඔබ වර්තමානයේ තුල සිටීම පහසු වෙනවා. හේතුව මනස කොතරම් දුර ගියත් ශරීරය පවතින්නේ වර්තමානයේ. ඔබට ශරීරයේ හුස්ම, උණුසුම, හෝ සීතල, ස්පන්දනය, එහි ඇති ප්‍රාණ ශක්තිය දැනෙනවා නම් ඔබ මේ මොහොතේ ශරීරය තුලයි සිටින්නේ. ඔබට එසේ නොදැනෙනවා නම් ඔබ දැන් සිටින්නේ මානසික ලෝකයේ තුලයි. ශරීරයට ආදරය කරන්න. ඒ පිළිබඳව මමත්වයක් හදා ගැනීමක් නැතුව, ඒ සමග දැනුවත් වන්න, ඒ ආදරෙන් රැකබලා ගන්න, ඒට කෘතඥ වන්න. ඔබේ යම් කොටසක් රෝගී තත්වයක් නම්, උදාහරණයක්, උදරේ යම් ගැටලුවක් නම්, හදවතේ යම් ගැටලුවක් නම්, ඔබටම කියන්න ආදරෙන්, අවධානයෙන්, හැඟීමෙන්. මගේ හදවත ඔයා සුවපත් වෙන්න. මම ඔයාට ආදරෙයි. මෙච්චර කාලයක් පුරාවටම ඔයා මන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ඔයයි මාව මෙතුවක් කල් ජීවත් කළේ. මගෙන් අතින් ඔයාට වරදක් වුණා නම් සමා වෙන්න. මට ඔයාව තදින් ඕන. මම දැන් ඔයත් එක්ක ඉන්නවා. මට තවත් ශක්තිමත් වෙන්න ඕන. ඒකට මට ඔයාගේ උදව්ව ඕන. මා වෙනුවෙන් ඔයාගේ ශක්තිය විහිදුවන්න. ඔයා වෙනුවෙන් මා ඕනම කැපකිරීමක් කරනවා. හදවතින්ම.
මම දැන් ඔයාට පුදුමාකාර විදිහට ආදරය කරනවා. කියා මාසයක් දෙකක් කර බලන්න. ඔබට යම් රෝගී තත්වයක් ඇතිනම් ඒ ස්ථානයට මේ විදිහට කර බලන්න. කුමක් සිදු වේද කියලා. ඔබ පුදුමවන දෙයක් සිදු නොවුනොත් එය විය නොහැකක්කයි.